අපි සැවොම ශ්‍රී ලාංකිකයෝය. අපට අභිමානවත් අතීතයක් තිබේ. ඒ මාරු අතීතය ගොඩනැගෙන්නේම සොබාදහම සමග මුහුණ වෙමින් ඊට අනුගතව අප කටයුතු කළ නිසාය. උසස් වාරිතාක්ෂණයක් දෙහිමිව තිබූ අප සොබාදහමේ නීතියට අනුව බවබෝග ආහාර සකසාගත්තෝ වෙමු. එම ආහාරම ඔසුවක් ලෙස භාවිතයට ගත් අපගේ මුතුන් මිත්තෝ 120ට 220ක් ආයු වළඳමින් නිරෝගී ජීවිත ගත කළ ශ්‍රී ලාංකික අනන්‍යතාව ලෙස ලෝක ප්‍රකට වී තිබෙන ආයුබෝවන් යන්න නිර්මාණය වී තිබෙන්නේ මෙබඳු මහා ශිෂ්ටාචාරික දැනුම් පද්ධතියකින් බව අවිවාදිතය. එසේ වුවත් බටහිර යටත් විජිතකරණයත් සමග මේ සියල්ල උඩු යටිකර වූ බව නොරහසකි. ඒ අනුව එතෙක් කලක් පැවති පාරිසරික ගොවිතැන් ක්‍රමද ආහාර සංස්කෘතියද සහ මුලින්ම බිඳවට්ටන ලදී. එයින්ම අපගේ මහා ශිෂ්ටාචාරික උරුමය අපට අයමි වී ගියේය. ඒ සමග හඳුන්වා දෙන ලද දුම්වැටි සහ මත්ද්‍රව්‍යද නූතන කෘෂිකර්මාන්තය නිසාද ඖෂධ ගුණයෙන් අනූන ආහාර රටාවද විනාශමුඛයට ගියේය. අපට උරුමව පැවති කුළුබඩු සොයා ආ බටහිර වැසියෝ ඒවා ඔවුන්ගේ උරුමයක් කරගත්හ. අප ජාතියක් වශයෙන් යැපුම් ආර්ථික රටාවකට ගොදුරු වී බෙලහීන වූයෙමු. අද අපි අකාලයේ රෝගී වූ ජනතාවකි. ඒ අතර ජීවන රටා රෝග හෙවත් ලයිෆ්ස්ටයිල් ඩිසීස් යනුවෙන් හැඳින්වෙන පෙර නොපැවති රෝගකාරක තත්ත්වයක් සමාජය පුරා පැතිර ගිය අතර අද වන විට එය බෝනවන රෝග වසංගතයක් දක්වා උත්සන්න වී තිබෙනු දැකිය හැකිය. මේ මගින් රටේ ශ්‍රම බලකාය අකාර්යක්ෂම කර රටේ සංවර්ධනයට ඍජුව සහ වක්‍රව දැවැන්ත බලපෑමක් සිදුව තිබෙන අතර දිනෙන් දින අති විශාල ධනස්කන්ධයක් විනාශ වෙමින්ද රටේ හෙට දවස අති භයානක ඉරණමකට ගොදුරු කරමින් තිබේ. අද වන විට අපගේ දරු පරපුරද මෙකී නිහඬ මාරයාගේ මරුකටට ඇද වැටෙමින් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. එය දිනෙන් දින උග්‍රවන තත්ත්වයක්ද පෙන්නුම් කරයි. අභාග්‍යතම කරුණ වන්නේ මෙම රෝග බොහෝ විට රෝග ලක්ෂණ නොපෙන්වමින් සෑම මිනිත්තුවක් පාසාම ඔවුන්ගේ ශාරීරික අවයව විනාශ කරමින්